සුබ දවසක් හැමෝටම. අද බබාගේ අවුරුද්දේ බෙහෙත් එක විදින්න තියෙන දවස. දැන් නම් වෙලාව උදේ 5:00යි. වැඩ ගොඩාක් කරගන්න තියෙන නිසා උදෙන්ම ඇහැරුණා. බබා නැගිටින්න කලින් ඉක්මනින් මූණකට හොදගෙන බබාගේ කෑම එක ලෑස්ති කරගන්න ඕනේ. බබාට හෙම්බිරිස්සාව හැදිලා නිසා එයා ඊයේ රෑට කෑවේ නෑ. ඒ නිසා මම ඇවිත් කවන්න බත් එකක් තමයි මේ හදන්නේ. බත් එක නම් උයා ගත්තා. මේ වෑංජනේ තමයි හදන්නේ. පොල් කිරි එකතු කරලා හදා ගන්නවා හොදි ගතියක් තියෙන විදිහට. එතකොට බබාට කවන්නත් ලේසියිනේ. කෑම එක හදන ගමන් ගෙදරත් අතු ගාලා මමත් ඉක්මනින් ඇඳගත්ත බබා නැගිටින්න කලින්. මේ ඇඳුම තමයි අද බබාට අන්දන් යන්නේ. බබාටත් ඉක්මනින් ඇඳෙව්වා. බබාට කවා ගන්නත් තියෙන නිසා අපිට උනත් උදේම කන්න බෑනේ. ඒ නිසා බබාට මම බිස්කට් එකක් තමයි කවා ගත්තේ උදේට. මේ දැන් ලෑස්ති වෙලා ඉන්නේ බෙහෙත් විදින්න යන්න. දැන් වෙලාව උදේ 7යි. අපි 7 වෙද්දි තමයි ගෙදරින් පිටත් වෙන්නේ. බබාට තවම හෙම්බිරිස්සාව නම් හොඳ නෑ. ඒත් උනාපු නැති නිසා බෙහෙත් එක විද ගන්න පුළුවන්. උනාවොත් නම් කොහොමදවත් බෙහෙත් එක විදින්නේ නෑනේ. අපි මේ උදෙන්ම යන්නේ බෙහෙත් එක විද ගන්න තියෙන නිසා. මොකද මිස්ලා කියන්නේ බෙහෙත් විදෙන දවසට උදෙන්ම එන්න කියලානේ. ක්ලිනික් එක තියෙන තැනට ආවා. මේ වෙලාව නම් කවුරුත් නෑ. අපි තමයි මුලින්ම ආවේ. අපි ඇවිල්ලා විනාඩි 5ක් විතර යද්දි තමයි එක්කෙනා එන්න පටන් ගත්තේ. උදෙන්ම ආපු නිසා අංක 1 ගන්න පුළුවන් වුණා අපිට. බර කිරලා ඔක්කොම වැඩ ටික ඉවර කරගද්දි 9 විතර වුණා. මේ බබාට බෙහෙත් එක විද්දාට පස්සේ එයා නම් ටිකක් ඇඬුවා. බෙහෙත් ඉදලා විනාඩි 20ක් ඉඳලා ඒ වැඩ ටිකත් ඉවර කරගෙන දැන් මේ ගෙදර යන ගමන්. ගෙදර ගිහින් තෙතරෙදි කෑල්ලකින් බබාව හොඳින් පිහ දැම්මා. උදේ හදපු කෑම එක ඊට පස්සේ කැව්වා. කවල තමා දැන් මේ නිදාගෙන ඉන්නේ. බබාත් ටික නම් ඔක්කොම නම් කෑවේ නෑ. බෙහෙත් එක්ක විද්ද අමාරුවටත් එක්ක බබා පැය 2ක් විතර නිදාගත්තා. බබා නිදි අතරේ දවල්ටයි රෑටයි දෙකටම මම එකවර කෑම එක හදා ගන්නවා. මම එකතු කරගන්නේ තලන බටු, කැරට්, වට්ටක්කා, සුදු ලූණු, මාළු, ඒ වගේම රම්පි කරපිංච ටික. ඒ වගේම මම පරිප්පු ටිකකුත් එකතු කරගන්නවා. දැන් බබාට අවුරුද්දක් පහු වෙලා තියෙන නිසා බත් එක වෙනම වෑංජනේ වෙනම මම හදාගන්නේ. බත් එක මම හදාගන්නවා මේ අතරතුර. මම දැන් වෑංජනේ තමයි මේ හදාගන්නේ. උදේ මම පොල් කිරි එකතු කරලා බබාගේ කෑම එක හදපු නිසා මම දැන් පොල් තෙල් එකතු කරලා තමයි බබාගේ කෑම එක හදන්නේ. ඒ වගේම රෑ කෑම එක දෙද්දී බටර් ටිකක් එකතු කරලා තමයි කෑම එක මම දෙන්න හිතාගෙන ඉන්නේ. මම තෙල් එක රත් වුණාට පස්සේ අබ ටිකක් පුපුරවලා සුදු ලුණු, කරපිංච, රම්පෙ ටික තෙම්පරාදු කරලා ඊට පස්සේ එළවලු, මාළු දාලා ටිකක් තෙලේ බැද ගන්නවා. ඊට පස්සේ වතුර එකතු කරලා හොඳින් තඹ ගන්නවා. ඒ වගේම කියන්න ඕනේ බබාට දැන් අවුරුද්ද පහු වෙලා තියෙන නිසා මම ලුණු චුට්ටක් එකතු කරනවා. ඒ වගේම කහ කුඩු ටිකක් ගෙදර හදාගත්ත බේබි තුනපා ටිකකුත් මම මේ වෙලාවේ එකතු කරනවා. බබාගේ කෑම එක ලොකුවට නෙමෙයිනේ අපි හදන්නේ. ඒ නිසා තුන පහ දාද්දි බොහොම පොඩි ප්‍රමාණයක් දැම්මාම ප්‍රමාණවත්.
වෙලාවෙ නම් බබා නැගිටලා ඉන්නේ. මේ දවස්වල ගොඩාක් රස්නේනේ. ඒ නිසා මම මේ දවස්වල බබාගේ උඩට ඇඳුමක් දාන්නේ නැහැ. කෑම ටික හදාගන්නකම් මම බබාව වෝකර් එකේ තියලා තියෙනවා. බබත් එක්ක ගෙදර තනියෙන් වැඩ කරන වෙලාවට නම් වෝකර් එක ගොඩාක් ප්‍රයෝජනවත්. මේ තියෙන්නේ අද දවල් බබාගේ කෑම එක. ඇඟට අමාරු නිසා රස්නීපෙන් ඉන්න නිසා බබා බත් එකම කෑවේ නෑ. බත් එකකින් භාගයකටත් වඩා අඩුවෙන් තමයි අද කෑවේ. මේ තියෙන අද බර කිරපු චාට් එක. ඇත්තටම මට ගොඩාක් සතුටුයි. බබා අසනීපෙන් හිටියත් බර අඩු කරගන්න නැතුව බබාගේ වර වැඩි කරගන්න පුළුවන් වුණ එක ගැන. ඒකට හේතුව බෙදා ගන්න බත් එක ඔක්කොම බලෙන් කවා ගන්න එක නෙමෙයි. පුංචි ප්‍රමාණයක් කෑවත් ඒ පුංචි ප්‍රමාණය ඇතුලේ අවශ්‍ය පෝෂණය ඔක්කොම තියෙනවා නම් බර වැඩි වෙන්න ඒක ප්‍රධාන හේතුවක් වෙනවා. ඒ වගේම කෑම විතරක් නෙමෙයි පුංචි පැටියගේ නිින්දත් බර වැඩි වෙන්න ගොඩාක් බලපානවා. බබාව බලන ડોක්ටර්ගෙන් තමයි මම මේ උපදෙස් ටික සේරම අරගත්තේ. ඒ වගේම කියන්න ඕනේ මගේ බබාට නම් බෙහෙත් ටික විතර පස්සේ උනාවේ නෑ. ඉතින් බෙහෙත් ටික විදපු අද දවස ගත උනේ බබත් එක්ක මේ විදියට. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් ඉක්මනින්ම හමු වෙමු. හැමෝටම සුබ දවසක්.